Tatiyampi sangham saranang gacchāmi saranagamanaṃ sampunnam pānātipaṭā vēramaṇī sikkhapadam samādhiyāmi adinādānā vēramaṇī sikkhapadam samādhiyāmi Kāmesu miccāchārā vēramaṇī sikkhapadam samādhiyāmi Musāvādā vēramaṇī sikkhapadam samādhiyāmi Surāmērē majjapamā daṭṭānā vēramaṇī sikkhapadam samādhiyāmi Tisarna saddhim pañcasīlaṃ dhammaṃ sādhukaṃ surakkhitam kattvā appamādena sampādete sabbam samantaha cakkavālesu attā gaccantu devata saddharmaṃ muni rājassa sanantu sakkha mokkadaṃ Dhammasavana kālo ayaṃ badantā Dhammasavana kālo ayaṃ badantā Dhammasavana kālo ayaṃ badantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Patthāna desakassa Vijittamati gambhīra manantanaya manjitaṃ Patthāna sammasantassa vimalāmita buddhiyā Yassa nikkamintu subhājammantarasyo Nīlapītā ratnaseta majjitthā ca pibāsaram Tam lokanatham sugataṃ dhammam ca dinasevitam Sangham niranganam settam namāmi sirasādaram Kicco manussa patilābho kiccam macchāna jīvitam Kiccam saddharma savanam kicco buddhānuppādoti සාදුකාරය කියන ධර්ම දේශනා කරන්නේ සාදුකාරය කියන්නේ බබලෝටම සේවල කොලයක් වැටෙන මොහොතේ සුනකේ උඩ ඇහෙනවා නම් සාදුකාරය කියන එක බබලෝට ඇහෙනවා. ඒ නිසා සාදුකාරයක් කියන්න තමයි ඒ සේක ධර්ම වර්ධනය වෙන්නේ. ඒ නිසා මේ වළංගු විහාරස්ථානයේ දායක මගේ මව්වරු පියවරු සහෝදර සහෝදර ඥාති මිත්‍රාදීන් සියලු දෙනාම ධර්මයේ ධර්ම සේවනයේට සම්බන්ධ වෙන්නේ මීට මාස 3කට පෙර මිය පරලොව ගිය ආර්.එම්. දයාවති මාතාගේ භවගාමී ජීවිතයේ සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා එතුමියට කරන්නා වූ පුතගුණ සැලකීමක් විදිහට තමයි මේ ධර්ම දානයක් විදිහට මේ නිවසේ සමන් සන්දනායක මහත්මයා සනත් සන්දනායක මහත්මයා කුසුම්සිරි සන්දනායක මහත්මයා ගංගා සන්දනායක මහත්මියතු පවුලේ දුවා දරුවන් හා එවැගේ මේ පවුල සහ සම්බන්ධ වෙන සියලු ඥාතීන් ඒකදාසී කරගෙන මේ නිවසේ උතුම් ධර්මශාලාවක් බවට පත් කරගෙන තියෙනවා. ඒ වගේම 2025 6 10 වෙනි දිනට මිය ගිය අපේ කුසුම්සිරි සන්දනායක මහත්මයාගේ පුතුණුවන් වන සසික දේවින්ද ප්‍රභාත් සන්දනායක පුතුණුවන්ගේ
හත්මසක් පිරී නිමිත්තෙන් ධර්ම දානය විදියට මේ උතුම් ධර්ම දානය කරගන්නවා. ඒ වගේම මීට වසර 36කට පෙර ගිය 1990 පළවෙනි මාසේ 9 වෙනි දිනයේ ඒ කියන්නේ අදට අවුරුදු 36 නේ. අවුරුදු 36. ඒ නිසා මේ පින් ලැබෙනකොට පින්වත්නි අපිට ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ මේ භවගාමී සසරේ අපි එකට පින් කර ඇත්තෝ. තව දින මාස 7ක් මිය පරලෝකයක් මාස 3ක් මිය පරලෝකයක් මීට අවසර 36කට පෙර මිය පරලෝකය නන්දසිරි සඳනායක මහ පියාණන්ට භවගාමී ජීවිතය සාර්ථක කරගන්න. ඒ නිසා අපි මේ ධර්ම දේශනාව සද්ධර්මයේ අපට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ දානං ධම්ම දානං ජනතේනං සියලු දානයන් පරදවල තමයි මේ ධර්ම දානය අපට දේශනා කරන්නේ. මේ දානයේ කුසලයේ කෙනෙක් ධර්මයේ කෙනෙක් අපේ භාගාමී ජීවිතේ සසරේ කොතනක වැරද්දක් සිදු වුණොත් ඒ වැරද්ද නිවැරදි කරලා අපේ ජීවිතයේ යහමඟට අරන් අපේ නැවත ඉපදීමක් නැති වෙන තත්ත්වයටපත් වෙන්නයි භාග්‍යවතුන් වහන්සේ මේ සත්‍යර්මයෙන් සුවාසත් සත්‍යර්මයේ දේශනා කරයි. එනගේ සුවාසත් සත්‍යර්මයේ තුල තමයි සූත්‍ර පිටකයේ, විනය පිටකයේ, අභිධර්ම පිටකයේ යන ත්‍රිපිටකය සඳහන් කරලා තියෙනවා. එතකොට පින්වතුනි අද මම ඔබ සියලු දෙනාට ධර්ම දාහනයේ විදියට හේතුපාදක කරගත්තේ අභිධර්මේන ප ဋ ාහන ධර්ම දේශනාව. ඒ නිසා කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡම් මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධර්ම ශ්‍රවණං කිච්චෝ බුද්ධානුඋප්පාදං. මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ඒරී කියන රුකක් මුල සුවසේ වැඩින්න අවස්ථාවේදී අපගේ ඒකපරත්ත කියන නාරජෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවක් සවන් දෙන්නට පැමිණියා. මේ ඒකපරත්ත නාරජු ධර්ම දේශනාව සවන් දෙන්නට පැමිණියේ පින්වතුනි අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසලා ඒ තිරිසන් ආත්මයෙන් අත මිදලා සුගති සම්පන්න ජීවිතයක් ගත කරන්න. ඒකයි මේ ධර්මයේ වටිනාකම තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ වටිනාකම දැනගෙන ඒකපරත්ත නාරජු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණලා කතා බහ කරලා මේ ධර්මයේ හැඬු කරුණෙන් මට මේ ධර්මය අවබෝධ කර දෙන්න, මට මේ දුකින් අත මිදීමේ මාර්ගය අවබෝධ කරගන්න. පින්වතුනි ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ ඉන්න කාලේ ශ්‍රේෂ්ඨ සත්තුන්ට කතා කරන්න හැකියාව තියෙනවා. අද අපේ මිනිසුන් අතර කතා කරන්න හැකියාව නොතේරෙනු තිබුණත් එදා ඒ පුණ්‍යවන්ත මිනිසුන් පුණ්‍යවන්ත සත්වයන් භාග්‍යවතුන් වහන්සේගේ උපදින කාලයේ හෝ ඒ වගේ කාලයේදීත් ඒ වගේ බෝසත් අවදීදී තිරිසන් සත්වයන් කතා කරලා තියෙනවා. දැන්වත් ඉතින් අපේ ජීවිතය තුළ ගත්තාම මේ භවයේ තුලදී තෝ සැලලිහිම ගිරව කතා කරන්න ශෝකී. එතකොට ඒ ආකාරයට අපි ඒ කාලයේදී තිරිසන් ආත්මවල කතා කරලා තියෙනවා. එතකොට පින්වතුනි මේ ඒකපරත්ත නාරජුන් කියන්නේ පින්වතුනි ධම්මපදයේ බුද්ධ වාක්‍යයේ 4 වෙනි ගාථාව. තමයි මේ ගාථාව තියෙන ධම්මපදයේ බුද්ධ වාක්‍යයේ 4 වෙනි ගාථාවේ මේ මිනිස්සේ තුල ඉපදීම මනුෂ්‍ය කල ඉපදීම දුර්ලභයි කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ඒකපරත්ත නාරජු කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ සිල්වත් භික්ෂුන් වහන්සේ නමක්. එතකොට සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ ඒකපරත්තක නාරජු කියන්නේ. එතකොට කාශ්‍යප බුද්ධ සමයේ ඉඳලා ගෞතම බුද්ධ ශාසනය දක්වාම මහා නාගයෙක් වෙලා දුකසේ බුද්ධාන්තර කල්පයක්. එසේමසේ කාලයක් නෙවෙයි මේ දවස් දෙකක් නෙවෙයි බුද්ධාන්තර කල්පයක්. ඒකයි මේ නිරේ තිරසං ආත්ව උපත්ති ලැබෙනකොට අපිට මිනිස්සෙක් ලබන්නට තරම් අභාග්‍ය සිද්ධ වෙන්නේ. කොයි මොහොතේ අපිට මිනිස්සෙක් ලැබෙයිද කියන එක අපට අවබෝධ කරගන්න අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා පින්වතුනි ඒ උපසම්පදා භික්ෂුවට ඒ සිල්වත් භික්ෂුවට ඒ ශික්ෂාපදේ කැඩෙන්නට හේතු වුණේ ඒරි අත්තක්
එන යම්කිසි නදියකින් එකට එන අවස්ථාවේදී ඔරුවක නැගෙන අවස්ථාවේදී ඒ අත්තක් ඒරික අතකින් තියෙන අත්තක් අල්ලගෙන ඔරුවෙන් එකට වෙන දරොට අර ඔරුව ගැස්සෙන පාරට ඒ අත්ත බිඳුනා. ඔරුවෙන් ගැස්සෙන පාරට අත්ත බිඳුනා. අත්තේ රිකිල්ලක් අතේ භික්ෂුන් වහන්සේ ගමින් ඉතර වෙලා වඩින්නට ගත්තා. පින්වත්නි මේ කාලයක් ඇදී අදිස්සි අසනීප තත්ත්වයට පත් වුණා. දවස් 7ක් පහු වෙලා පින්වත්නි දවස් 7ක් පහු වුණාට පස්සේ අසනීප තත්ත්වයට පත් වුණා. මේ දවස් 7ක් යනකොට මේ භික්ෂුන් වහන්සේට අර ඇවත දසා ගන්නට බැරි වුණා. සමා කරන්න බැරි වුණා. පින්වත්නි භික්ෂුන් වහන්සේ නමක් ඇවතක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ඇවතක් කැඩුනාම ඒක තමන්ගේ ඒ ඇවතක් සිදු වුණාම ඒක ඇවත් දේශනාවක් කියන කවුරුම භික්ෂුවක් තුලදී ඒ ඇවතක් දේශනා කරනකොට එහෙම නැත්නම් ඒක ඇවතක් බවට පත් වෙනවා. ඒ මරණාසන්න මොහොතේදී මේ සිද්ධිය මතක් වුණා. මේ චුති සිතට මතක් වුණා. එතකොට පින්වත්නි ඒ මතක් වුණ නිසා ඇවත දසා ගන්නට හැකියාවක් නැතුණා. මාන්නෙන් මත තිරසන අපයපති. ඕකයි පින්වත්නි නිධාන කතාව. ඊටුම් අපි උපසම්පදා භික්ෂුවක් ගත්තාම පින්වත්නි භික්ෂුවකට තියෙන පරාජිකා 4ක්. උපසම්පදා සීලයේ පොතේ තියෙනවා. තේරුකාය චන්දේමන ස්වාමීන් උපසම්පදා සීලයට අපතේ තියෙනවා. ඒ උපසම්පදා භික්ෂුව තියෙන පරාජිකා 4ක්. පාණාතිපයත අදින්නාදාන කාමී විචාචාර මුසාවාද. හැබැයි සුරාපානි නෑ. ඔය 4 පරාජිකා 4ක් විදියට. එතකොට පරාජිකා 4 කැඩුණොත් පින්වත්නි උපසම්පදාව විදියට. පණ ඇති සතුන් මරුවොත් අනුගේ දේ ගත්තොත් ඒවා කාමයේ වරද ඇතිවුණොත් එයාගේ බොරු කිව්වොත් උපසම්පදාව විදියට. ඒ වගේම පින්වත්නි අපි ඒ 4 ආරක්ෂා කරගත්තා කියමු. එතකොට ඒ ආරක්ෂා කරගන්නකොට පින්වත්නි උපසම්පදාව තුල තියෙන තාව සික්ඛාපදයක් තියෙනවා. ඒරියත් කරනම එතකොට ඇවතක් සිද්ධ වෙනවා. එතකොට පින්වත්නි තවත් සික්ඛාපදයක් තියෙනවා නිසංගයක් වෙනවා කියන එක. ඒ සුසු සික්ඛාපද. ඊට පස්සේ තියෙනවා පාචිති වෙනවා කියන එක. ඊට පස්සේ තියෙනවා පින්වත්නි දුක්ලා වෙනවා. එතකොට ප්‍රධාන 4ක් තියෙනවා. ඒ වගේම අවශේෂ සික්ඛාපද 4ක්. එහෙනම් 221ක් සික්ඛාපද තියෙනවා උපසම්පදා භික්ෂුව. ඒක නොදත් අපේ සමහරු උපසම්පදා භික්ෂුන් වහන්සේලා හොයාගෙන යනවා. පින්වත්නි මේ රටේ දේශපාලන කරන භික්ෂුන් වහන්සේලාගේ සමාජ සේවය කරන භික්ෂුන් වහන්සේලාගේ දහම රැකියා කරන භික්ෂුන් වහන්සේලාගේ උපසම්පදාව හොයාගන්නට අමාරුයි. අද කාලේ හැටියට උපසම්පදාවක් නැහැ පින්වත්නි භික්ෂුන් වහන්සේලාට. උපසම්පදාවක් කැඩුනොත් ඇවතක් වුණොත් නිසංගයක් වුණොත් දුකලා වුණොත් පාචිති වුණොත් අනිවාර්යෙන් සීමා මාලයකට ගිහිල්ලා ඇවත් දසා ගන්නට ඕනේ. අපල්ලියට ගිහිල්ලා වර්ධ සමා කරනවා වගේ ඇවත් දසා ගන්න ඕනේ. අර ප්‍රධාන පරාජිකා 4 වුණොත් භික්ෂුන් වහන්සේලා උපසම්පන්න භික්ෂුන් වහන්සේලා පස්නමකට ගිහිල්ලා ඇවත් දසා ගන්න ඕනේ. නැවත උපසම්පදා සීලේ පිළිපදින්න. එතකොට පින්වත්නි දානේ අතීත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අතීත වර්තමාන අනාගත යන තුන් කාලයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය තමයි මේ දානේ ධර්ම දානේ වේවා යම්සි දානයක් දෙනකොට මහඵලතාවය. ඒකයි ගෞතමී ප්‍රජාපති ගෞතමීන් භාග්‍යවතුන් වහන්සේට සරුවක් පූජා කරද්දී අතිම්ම වේලා තමන්ගේ මේ සිවුරෙන් සරුවක් පූජා කරද්දී ගෞතමී සංඝයේ දෙන්නම් මහඵලම්. භාග්‍යවතුන් වහන්සේටම තුන් සිත පාගෙන මගේ මේ බුදු පුතාට මේ සරුව පූජා කරන්නේ අදම තුන්වරම තුවා ගෞතමී සංඝයේ දෙන්නම් මහඵලම්. සංඝයේ දෙන්නම් මහඵලම්. එතකොට සංඝයාට දෙන්නා වූ දානෙ මහඵලයි. එතෙන්දී උපසම්පදා භික්ෂුවක්ද රහතන් වහන්සේලාද සතර මාර්ග ඵලලාභීද කියලා සඳහන් කරන්නේ පුතර පද්දාවේ.
ඒක සඳහන් කරගන්න පිටුතුනි මේ මහායාන සම්ප්‍රදාය තුළ තේරවාද සම්ප්‍රදාය තුළ මේ ශාසනය පවත්වා ගැනීම සඳහා ශාසනයේ උපුප්පත්තා ගැනීම සඳහා අපි සිවුරුදායන අපි උපසම්පදා වෙනවානේ ශාසනයේ ලාභ සංකාර කරනවානේ ඒකනේ අර භික්ෂුන් වහන්සේලා පළවෙනි අපේ ගිරි මහායාන විහාරේ අපේ මණ්ඩලපුර යුගයේ එතකොට පින්වත්නි මේ ශාසනය පවත්වා ගැනීමට හදාගත්තු සම්ප්‍රදාය. ඒ සම්ප්‍රදාය තමයි පින්වත්නි ශාසනාවතනේ කියන පොතේ තියෙනවා. එතකොට විනය කර්මය කියන පොතේ තියෙනවා. ඒ වගේම පින්වත්නි තියෙනවා පාතිමොක්ෂ කියන සීලේ පොතවල තියෙනවා. ඒ නිසා රැල්ලට යන්නේ නැතුව දහම හරියට තේරගත්තොත් මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතේ රැක ගන්නට. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා අපේ සමන් මහත්මයාට අපිට උගලක් දෙන්නට ආවා. ඇවිල්ලා ආන්දරේ අපේ අම්මගේ දානේ 10 වෙනිදා තියෙනවා. මේ ආලෝහත් නමක් ඕනේ. මම ඉතින් කල්පනා කරා කම්මන්න. ආන්නේ මහත්ය බාණ්ඩ කවුද නැවත මම එතන මම බකෑපත් වුණා මොකද මම ඇත්තම දැන් ගැටෙන්නේ ඕන කෙනෙකුට නිවන් දකින්න කියලා සංඝ වේදය ඇති කරගෙන අපායට යන කට්ටියට අපාය යන එක යන්න හරිනවා නිසා කේවලක් කරන්න හදන්නේ නැහැ. ඒ නිසා ගත්කටටම දුව සමන් මහත්ය ස්වාමීන් අපේ කවුරුත් කියන්නේ. ස්වාමීන් වහන්සේම තමයි බණ්ඩවයි. එතකොට බොක්කේ දඩමස් කියන හක්කේ බුදුරැස් තියාගත්තාම මිනිසුන්ට ඒක තේරෙන්නේ. හැබැයි බොක්කේ බුදුරැස් තියාගෙන හක්කේ දඩමස් කියන මිනිසුන්ට තේරෙන්න හක්කේ බුදුරැස් තියාගෙන බොක්කේ දඩමස් තියන අයට තේරෙනවා. මොකද බොක්කේ බුදුරැස් තියනකොට හක්කේ තියෙන දඩමස් ටික යනවා, ෂේ වෙනවා. එන්න බුදු ගුණ වැඩි. සත්තා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සේක ධර්ම වැඩිනවා. හැබැයි හක්කේ බුදුරැස් තියාගෙන බොක්කේ දඩමස් තියන අයට අර බොක්කේ තියෙන දඩමස් වලින් තමන්ගේ අකුසලයේ නිර්මාණය වෙනවා නිසා කුසලයේ නිර්මාණය වෙනවා. ඒක නම් මේ හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි එහෙනම් බලමු මේ කිච්චෝ මච්ඡාන ජීවිතං යහපත් ජීවිතය ගත කරන්න කොහොමද? කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධර්ම සවණං කිච්චෝ බුද්ධාන උප්පාදෝ. අපි අභිධර්මයට අනුව මෙම දුර්ලභ වූ මනුස්ස ජීවිතයේ අපි ගත කරන්නේ කොහොමද? එන මනුස්ස ජීවිතයක් ලබන්නේ කෙසේද කියන අභිධර්මයේ ප ဋ ාණ දේශනාවට අනුව සසඳාව. දැන් අභිධර්මයට අනුව තියෙන අපි මොතේ භූමි හතරක්. ඒ භූමි හතර තියෙන අපි මොකද අපාය භූමිය තියෙනවා, කාම සුගතිය කියලා භූමියක් තියෙනවා, අපි මොතේ රූපාවචර භූමියක් තියෙනවා, අරූපාවචර භූමියක් තියෙනවා. එතකොට භූමි හතරක් තියෙනවා. මොනවාද? කාමාවචර භූමියක් තියෙනවා, අපාය භූමියක් තියෙනවා, කාමාවචර භූමියක් තියෙනවා, රූපාවචර භූමියක් තියෙනවා, අරූපාවචර භූමියක් තියෙනවා. දැන් මේ අභිධර්මයේ ප ဋ ාණ ධර්ම දේශනාවට භූමි තමයි අපි කියන්නේ. මේ දේශනාව සඳහන් වෙනවා. එතකොට පින්වතුනි ඒ අපාය භූමිය කියලා තියෙනවා. එතකොට අපාය භූමියට මොනවදයි තියෙන්නේ? പ്രേත, තිරිසන්, නරක, අසුර. പ്രേත, තිරිසන්, නරක, අසුර කියන අපාය භූමියට අහු වෙනවා. එතකොට පින්වතුනි කාම සුගති භූමිය කියලා තියෙනවා. එතකොට කාම සුගති භූමියට අහු වෙනවා. මනුෂ්‍ය ලෝකය අහු වෙනවා. ධාතුම් මහරජගේ තාවතින්සේ යාමේ තුසිතය නිර්මාණ රතේ පරිනිමිත වසවති යන දිව්‍ය ලෝක 6 අහු වෙනවා. එතකොට පින්වතුනි කාම සුගතියට අහු වෙනවා. ඊට රූපාවචර භූමි සුගතිය තියෙනවා. ඒ කියන්නේ අසංකතලිය තියෙන බ්‍රහ්ම ලෝක 16ක්. ඊට තියෙන අරූපාවචර භූමිය කියලා. අරූපාවචර භූමියට අහු වෙනවා පින්වතුනි නේව සංඥා ඥාන සංඥා ආකින්ඥාචන ආකාසඤ්ඤායතන විඥානායතන ආකින්ඥාචන නේව සංඥා ඥාන සංඥා කියන හතර. අනාගාමී උතුමන් ඉන්නා වූ බ්‍රහ්ම ලෝක 4. එයාට ඒ කියන අරූපාවචර භූමිය කියලා. එතකොට පින්වතුනි මේ භූමි ගත්තාම පින්වතුනි 31ක් තියෙනවා. අපි දැන් ගන්න 31 තලයක් කියන්නේ. ඒ 31 තලය තමයි මේ භූමි හතරට සඳහන් වෙන්න පින්වතුනි. එතකොට පින්වතුනි මේ ත්‍ුති සීතා හා ප්‍රතිසන්දිය අතර හට ගන්නා
ලද අපේ මේ සිත කර්මයෙන් සිදිනවා. දැන් අපේ මරණයක් වෙනකොට අපේ අවසාන මොහොතේ දැන් අර ඒක පළත්ත නාරද විසුණු වහන්සේගේ අවසාන තුසිතේට ආවේ අර අත්ත බිඳුන එක. එවත් දසා ගන්නට බැරුණ එක. නමුත් ඒ එවත් දසා ගන්නට බැරුණ එක තමයි තුසිත. එතකොට තුසිතට බලපෑම මොකද්ද? කියාව. කියාව මොකද්ද? අර අත්ත කඩපු එක. එතකොට ඒක කියාව කර්මයක් වේ. යම්කිසි කියාවක් කරයිද හොඳ කියාවක් කරව කුසල කර්මයක් වෙනවා, නරක කියාවක් කරව අකුසල කර්මයක් වෙනවා. එහෙනම් කියාව යනු කර්මය. එහෙනම් චුතිසිතට බලපෑවේ කර්මය. එහෙනම් කර්මය හේතු කරගෙන තමයි මරණයටපත් වෙන්නේ. එතකොට මරණයට කොටස් දෙකක් තියෙනවා. මරණය යනු කොටස් දෙකක් තියෙනවා. මොකද මේ කොටස් දෙකක් එකක් තියෙනවා ජීවිතේන්දී. ඊට පස්සේ තියෙනවා අපි මොකද රූප ජීවිතේන්දී. ඊට පස්සේ තියෙනවා නාම ජීවිතේන්දී. එතකොට මේ මරණයට ජීවිත කොටස් තියෙනවා කර්මජ ජීවිතේන්දයි රූප ජීවිතේන්දයි කියලා කොටස් එක කොටසකට ආයෙ තියෙනවා. අනිත් කොටසකට ආයෙ තියෙනවා නාම ජීවිතේන්දේ කියනවා. එතකොට අපි මොකද මේ කර්මජ ජීවිතේන්දේටයි රූප ජීවිතේන්දේටයි කර්මයෙන් හටගන්නා රූපේ. ඒ කර්මපත්තේ කොට හටගන්නා රූපයෙන් තමයි කර්ම රූපේ. ඒ කර්මජ ජීවිතයේ තුල රූප ජීවිතයේ ඉන්දිය තුල අපි මොකද මරණයෙන් මත්තේ ඉපදීමක් තියෙනවා. කර්මඵල විශ්වාස කරනවා නම් පුනර්භවයේ තුල මරණයෙන් පසු නැවත ඉපදීමක් තියෙනවා. එතකොට පින්වතුනි නාම ජීවිතින්ද කියන්නේ මේ නාම ජීවිතින්ද තුසිත එක්ක යනකොට පින්වතුනි මේ කියනවා නිර්වාණය දක්වා යනවා. ඒ කියන්නේ සතර මාර්ගඵලලාභීන්ට මේ නාම ඉන්ද්‍රිය බලපාන. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් යන මාර්ගඵලලාභීන්ට නාම ජීවිතය අයත් වෙනවා. එතකොට පින්වතුනි මේ අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන. එතකොට සංකාරය කියන්නේ පින්වතුනි කර්මය. සංකාරය කියන්නේ කර්මය. කර්මයට තමයි පින්වතුනි ඵලයක් එන්නේ. එතකොට සංකාර පත්‍ය විඥාන. විඥානයේ යන්නේ පින්වතුනි විපාක හේතුව. එතකොට විපාකේ කර්මයන් හේතුවක් වෙනවා, විපාකේන ඵලයක් වෙනවා. කර්මයට හේතුවක් වෙනවා, විපාකයට ඵලයක් වෙනවා පින්වතුනි. නම් ඵලයේ උපදින හේතුව නිසා පින්වතුනි පටිච්ච සමුප්පාදේ කියලා කියනවා. එහෙනම් මොකද්ද? ඵලයේ උපදින හේතුව නිසා පටිච්ච සමුප්පාදයයි කියන්නේ. අපි ධර්ම දේශනාව තුළ. එතකොට පින්වතුනි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, පස්ස සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා. ඒ කියන්නේ අවිද්‍යාව ඵලයක් වෙනවා, අවිද්‍යාව පත්‍ය සංඛාර හේතුවක් වෙනවා. එයා සංඛාර ඵලයක් කරනවා, විඥාන හේතුවක් වෙනවා. විඥාන ඵලයක් වෙනවා, විඥාන පත්‍ය නාම රූපේ හේතුවක් වෙනවා. ඒ විදිහට හේතුව ඵල හේතුඵලයෙන් නිසා තමයි හේතුඵල දහම කියලා පටිච්ච සමුප්පාදයේ තුල සඳහන්. එතකොට පින්වතුනි මේ පටිච්ච සමුප්පාදයට වඩා පුළුල් දේශනාව තමයි මේ අභිධර්මයේ කියන ප ဋ ාහන ධර්ම දේශනාව. අනන්ත චතුස්සති සමානාගත ප ဋ ාහන දේශනාව කන්නේ එනම් පටිච්ච සමුප්පාදයට අනුව විග්‍රහ කිරීම තමයි මේ ප ဋ ාහන ධර්ම දේශනාව අභිධර්මයේ. ගැඹුරු ධර්ම කියන්නේ ඒක. එතකොට මේ කර්මපත්තෙන් හේතු කරගෙන ප්‍රතිසන්දි විඥානයක් ඇති වේ. එතකොට කර්මයේ හේතු කරගෙන යම්කිසි භවයක් නිර්මාණය වෙනවා. කර්මයක් හේතු කරගෙන යම්කිසි භවයක් නිර්මාණය වෙන්නේ කර්මයක් හේතු වෙන යම්කිසි බලයක් හේතු වෙනවා. පිටුමනේ චිත්ත චෛතසික රූප නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් තුළ. එතකොට පිටුමනේ චිත්ත චෛතසික රූප නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් තුළ මේ පරමාර්ථ ධර්ම හතර තුළින් අපි නිබ්බාන කියන එක අයින් කරගන්නවා. එතකොට චිත්ත නිබ්බාන කියන එක අයින් කරගෙන තමයි පින්වතුනි මේ චිත්ත චෛතසික රූපයන මේ පරමාර්ථ ධර්ම තුළ අපේ ජීවිතේ හැටගැහෙනවා. එතකොට චිත්තය anu පින්වතුනි අරමුණු දැන ගැනීම. සිතේ හැටගන්නා අරමුණු දැන ගැනීම. එතකොට ඒ
අරමුණු දැන ගැනීම අනුව තමයි අපි හොඳ නරක කුසල කියාවල අකුසල කියාවල යෙදෙන්නේ. එතකොට පින්වතුනි චෛතසික. එතකොට චෛතසික කියන්නේ පින්වතුනි අරමුණු දැන ගන්නා කියාව. ඒ අරමුණු කරගෙන අපි යම් දැන් සිත සමග එකට උපදිනවා. සිත සමග එකට නැති වෙනවා. සිත ගන්නා අරමුණු ගන්නවා. එතකොට ඊනත සිතට කැමති වස්තුව කැමති කරගැනීම. එතකොට චෛතසික පරමාර්ථ ධර්මයන් තුල ඒ පරමාර්ථ ධර්මයන් සාමාන්‍ය විදිහට චෛතසිකයන් 52ක් තියෙනවා. දැන් අපි සිත සමග එකට ඉපදෙනකොට අපි මේ සිතක් එක්කනේ අපි යම් කිසි වස්තුවක් තුළ අපි දකින්න. සිත ගන්න අරමුණ ගැන අරමුණක් කෙරේ ගන්න පහන දියා ගත්තාම ඔබ නැත්නම් ඔබ මන් ධර්ම දේශනාවේ ධර්මයේ කෙරේ අරමුණ ඇති කරන්නේ සිතේ තියෙන අරමුණ. එතකොට මේ අරමුණු දැන කියන්නේ සිත ගන්න අරමුණ ගැනීම. ධර්ම දේශනාවට තමයි දැන් ඔය සිල් දෙනාම සිතේ අරමුණ කරගන්නේ. එතකොට මේ ධර්ම දේශනාවෙන් අරමුණු කරගන්න සිත කැමති වස්තුව කැමති කරගන්න. එහෙනම් ධර්ම දේශනාවට කැමති අය තමයි නිහඬව ධර්ම දේශනාව අහන්නේ. එහෙනම් සිත ගන්න අරමුණු සිත කැමති වස්තුව සතු කර ගැනීම. එහෙනම් ධර්ම දේශනාවට කැමති අය තමයි නිහඬ ධර්ම දේශනාව සමන් දෙන්නේ. එහෙනම් එතන ධර්ම දේශනාවට කැමති සිත ගන්න වස්තුව තමයි කර ගැනීම. මේ චෛතසික 52ේ ලක්ෂණය පින්වතුනි. චෛතසික 52ේ ලක්ෂණ පින්වතුනි මේ ඒ නිසා පින්වතුනි දැන් චිත්තයන අරමුණු දැන ගැනීමයි චෛතසිකයන් අරමුණු ගන්නා කියාවන් අරමුණේ දැන ගැනීමේ කියාවන් තුළ යෙදීම ඊටවත් තියෙන අරමුණ රූපය කියන්නේ පින්වතුනි රූප උපදින. එහෙනම් උපදින සෑම සත්‍යයන් බාහිර වස්තුව සෑදී මූලික ධර්මම රූපය. උපදින සෑම වස්තුවක්ම බාහිර ධර්මයක් අපි රූපයක් කරන දැන් අපි රූපයක් විදිහට අපි දකින්නකොට අපි අත සුනකෙක් ඉන්නවා. ඒතකොට අපි දන්නේ සුනකයා රූපයෙන් යනවා. සුනකයා කියලා අපේ විඥාණයට දැනෙනවා. අපි අඹ ගන්න කියලා අපේ රූපය ඇති වෙනවා. එතකොට අඹ ගන්න ඒ අඹ ගන්න රූපය තුනට අපේ මනසට නැවත විඥානයේ ලෙසට ඒක දැනෙනවා. එතකොට රූප වෙන ධර්ම ධාතු එක් රූපයක් පමණි. දැන් ප ဋ ාහනද අභිධර්මයේ දේශනා කරන යම් කිසි වස්තුවක් තුල අපි දකින්නකොට පින්වතුනි කාන්තාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් අජීව වස්තුවක් වෙන්න පුළුවන්, ජීවි වස්තුවක් වෙන්න පුළුවන්. ඒ ගත්තාම පින්වතුනි අපේ රූපය දිහා බලපුවාම ඒ රූපේ විතරයි අපිට පේන්නේ. ඒ රූපේ විතරයි පේන්නේ. ඒ රූපේ වෙනකොට චෛතසික 52ම එකම චෛතසිකයක් බවට පත් වෙනවා. ඒ පරමාර්ථ ධර්මයන් තුළ රූප යන පරමාර්ථ ධර්මයන් තුළ පින්වතුනි දැන් අපි දකින ධර්මයන් තුළ තමයි අපි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් වේවා එහෙනම් සත්වයෙක් වේවා ජීවියෝ වස්තුවක් දිහා බලනකොට අපි සංකතයි කියනවා. සංකත ධර්මයන්. මේවා සංකතයි. එතකොට මේ සංකත ධර්මයන් මොහොතින් නැති වෙන අපි. දැන් ඒක අපිට හොඳ උදාහරණයක් දෙනවා මේ විවසනේ වුණ වෙලාවේ අපිට අපේ ගෙවල් දොරවල් තිබ්බා කඳු තිබ්බා ඒතකොට ඒ සියලු දේවල් පාලන තිබ්බා ඔක්කොම අපිට දැක්ක රූපය අපි දැක්කා. අපි රූප මාධ්‍ය තුලින් අපි දැක්කා. ගහගෙන යනවා කඩාගෙන යනවා ගම් වතුර ගලනවා. එතකොට ඒවා අපේ සංකතයි ධර්මතාවය. හැබැයි ඒ සංකත ධර්මයේ පින්වතුනි අපි යම්කිසි මොහොතකින් නැතු වෙනවා. ඒ යම්කිසි වස්තුවකින් ගන්න සංකත ධර්මයක් දැන් අපි මෑණියන් වහන්සේ දැන් මීට මාස 3කට විතර අපි වෙලස්ථාන සිල් ගත්තා. සංකතයි. ගිය පොයට පිට පොය සිල් ගත්තා. නමුත් මේ පොය නෑ. මාස 3කට පෙර සිල් ගත්තා. අපි කොහොමද කතා බහ කරා ආම්බෝණන් යවන්නේ නැහැ පන්සල හදාගන්න. අදිෂ්ඨානේ බලන්න. දහම. එතකොට එහෙම කියාපු නැන්දෙනිය එනම් මෑණියන් අද නැහැ. ඒ සංකත ධර්මයෙන් නැති නිසා අනිත්‍ය බවට පත් වෙනවා. මේ අපි ඔක්කොම සංකතයි. මේ ජීවි අජීව වස්තු ඔක්කොම සංකතයි. හැබැයි ඒක මොහොතින් වෙනස් වෙන්න ගත්තොත් ඒක අසංකතයි. ඒ නිසා මේ චිත්ත චෛතසික රූපයන පරමාර්ථ ධර්මයන් පත්‍යයෙන් උපදී. එන කර්ම පත්‍යයෙන්මයි උපදින්නේ.
චිත්ත චෛතසික රූප කියන එක කර්මපත්තෙන්මයි උපදින්න පින්වතුනි. ඒ කර්මපත්තෙන් උපදින නිසා තමයි අර තිරිසං අපායේ, මනුස්ස අපායේ, දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක 16යි ආයතනෙ බ්‍රහ්ම ලෝක 20යි ආයතනෙ 31 තලයටමයි. එනම් අභිධර්මයේ හැටියට භූමිය 4ටම ආයත් වෙනවා. එතකොට පින්වතුනි මේ භූමිය 4ටම ආයත් වෙන සත්‍ය කර්මය නිසා උපදිනවා, කර්මය නිසා නැති වෙනවා. එතකොට පින්වතුනි දැන් මරණින් මත්තේ නැවත පස්සයක් කොට නැත්තේ මඟ චිත්ත චෛතසික රූප කියලා. එතකොට පරමාර්ථ ධර්ම තුනෙන් එකක් අපි කතා කරේ නැහැ. මොකද්ද කතා කරේ නැත්තේ? නිබ්බාන, නිබ්බාන. එහෙනම් නිබ්බාන කියන එක නැවත ඉපදීමක් නෑ පිටු. ඒව අසංගතයි. නිවන කියන එක අසංගතයි. අසංගතයි කියන්නේ සංගත නැහැ. එතකොට අසංගත නැවත ඉපදීමක් නැහැ. අසංගතයි. ඒක බුදු පසේ බුදු මහරහතන් උතුමන් වහන්සේලාට තමයි නිබ්බාන කියලා කියන්නේ. එතකොට සෝවාන් යන සකු르දාගාමි අනාගාමි සෝවාන් සකු르දාගාමි තියෙනවා. ඒ මාර්ගඵල දෙක එතකොට සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන ඵලයත් පින්වත්නි අසංගතයි. මොකද අනාගාමි වෙච්ච කෙනෙක් ආයි නැවත මනුස්සත්වයේ උපදින්නේ නැහැ. එයා එදින්ම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. එතකොට පින්වත්නි මේ මරණයට පත් වෙන එනම් මේ පරමාර්ථ ධර්මයන් තුළ කර්මයෙන් ඉතුරු වෙනා පින්වත්නි මේ කර්මය තුළ පින්වත්නි සත්‍ය අතිස්සෙක් තලයේම උපදින්නේ මේ කර්මය තුළමයි. රූප චිත්ත චෛතසික රූප නිපායන සතර පරමාර්ථ ධර්මයන් තුළ ඒ තුන තුළම තමයි පින්වත්නි උපදින සෑම සත්‍යයම කර්මය තුළ හටගන්නේ. එතකොට පින්වත්නි මේ කර්මය තුළ උපදින සෑම සත්‍ය තෙවර ඇදුම් වෙනවා. එහෙනම් කර්ම තුනකට සම්බන්ධ වෙනවා. උපදින සෑම සත්‍යයම කර්ම තුනකට සම්බන්ධ වෙනවා පින්වත්නි. එතකොට කර්ම තුනකට සම්බන්ධ වෙන සංඥා චෛතසිකේ. උපදින සෑම සත්‍යයම කර්ම තුනකට සම්බන්ධ වෙනවා. නෝට් කරගෙන නැත්නම් මේ බණ වැරදි කියනවා. කර්ම තුනකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට පස්සේ පින්වත්නි මේ ගන්න කර්මපතේ තුළ පින්වත්නි අපේ ජීවිතයේ ඊළඟ රූප චෛතසික නිබ්බාන යන කර්මයන් තුළ හට ගන්නා වස්තු පින්වත්නි අපේ ජීවිතයේ ඊළඟ භවයට යන්න නම් නේව සංඥා ඥා සංඥා යන ඒ කර්මඵලය තුලින් කර්මඵලයන් තුලින් සංඥා චෛතසික බවටපත් වෙනවා පින්වත්නි. එතකොට සංඥා චෛතසික සංඥා ස්කන්ධ. එතකොට සමග ඉතිරිය චෛතසික දෙකක් තියෙනවා. සංඥා ස්කන්ධයක් තියෙනවා, සංඥා සංකාරය තියෙනවා. සංඥා ඉති ස්කන්ධ තුලම ගත්තාම පින්වත්නි චෛතසික 28ක් වෙනවා. එතකොට පින්වත්නි දැන් අර කර්මපත්තෙන් ඉපදුණු සෑම සත්‍යයම චිත්ත චෛතසික රූප කියන එකෙන් නැතුව නිබ්බාන කියන එක කොටස් තුනකට බෙදනවානේ. ඒ කොටස් තුන තමයි රූප ප්‍රතිසන්දිය. ඊළඟට පුතාම අරූප ප්‍රතිසන්දිය. එතකොට පින්වත්නි අරූප ප්‍රතිසන්දිය තියෙනවා, රූප අරූප ප්‍රතිසන්දිය. එතකොට ප්‍රතිසන්දිය කියන්නේ උපත කියන එකයි. එතකොට අසඤ්ඤ බ්‍රහ්ම තලවල ඉපදීම තමයි පින්වත්නි ප්‍රතිසන්දිය කියලා කියන්නේ රූප. අසඤ්ඤ බ්‍රහ්ම තලවල. එතකොට ඒ අසඤ්ඤ බ්‍රහ්ම තලවල කියන්නේ අර බ්‍රහ්ම තල 16ක් තියෙන. ඒ 16. ඒට අසඤ්ඤ තල බ්‍රහ්ම තල 4. ඊට තියෙන පින්වත්නි 16. ඊට තියෙන අරූප බ්‍රහ්ම තල 4ක් තියෙනවා. එතකොට අරූප ප්‍රතිසන්දිය කියන්නේ අරූප බ්‍රහ්ම තල 4 තුන. ඊට පස්සේ පින්වත්නි මේ අරූප බ්‍රහ්ම තල ඉපදීම අනාගාමී උත්තමයන් වහන්සේලා තමයි කියන්නේ. අර නේව සංඥා ඥා සංඥා ආකාසායන්ති ආකින්ඥාතනේ විඤ්ඤායතනේ නේව සංඥා ඥා සංඥා වල තලවල උපදින අය අනාගාමී ධක්ම තලවල උපදින අය.
එයාට තමයි පින්වතුනි අරූප බ්‍රහ්ම ලෝක කියන්නේ. ඊට පස්සේ පින්වතුනි අනිකුත් සත්‍යයන් පඤ්ඤා ඕකාර භවයන් තුල උපදිනවා. එතකොට පඤ්ඤා ඕකාර භවයන් කියන්නේ පින්වතුනි කාමාවචර 11යි. මොනවද 11යි නැවත කියන්නේ? කාමාවචර 11. මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, සතර අපාය. සතර අපායයි, මනුස්ස ලෝකයයි 7යි, 5යි, දිව්‍ය ලෝකයයි 11යි. මේ එනම් ප්‍රඥාවකාරයෙන් දෙන්නේ පින්වතුනි කාමාවචර භූමි 11ක් තියෙනවා. එතකොට පින්වතුනි රූපාවචර භූමි 16ක් තියෙනවා. එතකොට රූපාවචර භූමි 16න් අර එකක් අයින් වුණා පින්වතුනි 15ක් එනවා. මොකද අසඤ්ඤ තලිය කියන එක අයින් වෙනවා. රූපාවචර භූමි 16ක් තියෙනවානේ 20න් 4ක් ගියාම ඒ 4 යන්නේ අසඤ්ඤ තලිය කියන එක තමයි එකක් අයිති වෙන්නේ. ඒ 16න් එතකොට ඒ 16න් වුණාම 15ක් එනවා. එතකොට 15යි 10යි පින්වතුනි 11යි 21ක් වෙනවා. එතකොට පින්වතුනි මේ කාමාවචර භූමි 11යි රූපාවචර භූමි 16යි අසඤ්ඤ තලයේ බහැර කරපුවාම ඉතිරි දෙන තල 26 ඇතෙන ප්‍රතිසන්දිය තියෙනවා රූපාරූප ප්‍රතිසන්දිය කියලා තියෙනවා. රූපාරූප ප්‍රතිසන්දිය. රූප ප්‍රතිසන්දිය අරූප ප්‍රතිසන්දිය ඊට පස්සේ තියෙනවා රූපාරූප ප්‍රතිසන්දිය. එතකොට පින්වතුනි රූපාරූප ප්‍රතිසන්දිය භාවය තුළ මුල් හට ගැනීම. එලා යම්කිසි භවයක් තුල හට ගන්නකොට පින්වතුනි අපි කියමු අපි දැන් අපි උදාහරණයක් මනුෂ්‍ය භවයක් තුල හට ගන්නවා කියන්නේ. මනුෂ්‍ය භවයක් තුල හට ගන්නවා නම් අපි යම්කිසි මවකගේ කලලයක් තුල හට ගන්න ඕනේ. එතකොට කලලයක් තුල හට ගන්නකොට පින්වතුනි යම්කිසි භවයක් තුල එතකොට කලලය හට ගන්නකොට පින්වතුනි ස්කන්ධය පහළ වෙනවා. කලලය හට ගන්නකොට ස්කන්ධය පහළ වෙනවා. ඊට පස්සේ ස්කන්ධය පහළ වෙනවා පින්වතුනි ආයතන බලනවා. මොනවද ආයතන? චක්ඛු ආයතනේ, සෝත ආයතනේ, ගාන ආයතනේ, කාය ආයතනේ මන චක්ඛු සෝත ගාන දිව කාය. අස කන නාසය දිව ශරීරේ යන පංච ඉන්ද්‍රියන් පහළ වෙනවා. ආයතන කියන්නේ ඒවා. චක්ඛු ආයතනං සෝත ආයතනං ගාන ආයතනං කියන ප ဋ ාණ දේශනා ආමලෝකයන් ලස්සන. ඒවා මම එච්චර දිනුනා නෑ එහෙම කියන්නේ. ඒ නිසා ඒ ආයතන 6 පහළ වෙලා තියෙනවා. එතකොට පින්වතුනි ඊට පස්සේ තමයි ජාතිය පහළ වෙන්නේ. එනම් පළවෙනි භවයක් පට ගන්නවා ඊට පස්සේ ස්කන්ධයක් හට ගන්නවා ඊළඟ ආයතන 6ක් පහළ වෙනවා. ඒ ආයතන මව කුස තුළ මාස 9ක් තිස්සේ හොඳට බැටුණාට පස්සේ ජාතියක් විදියට ඉපදෙනවා. එනම් ජාතිය කියන්නේ ඉපදීම. ජාතිය පහළ වෙනවා. එනම් ඉපදීමට ලක් වෙනවා. එනම් අතීත කර්ම ඵලෙන් ඉපදින්නේ. අපි කරපු කුසලයේ හේතු කරගෙන තමයි මනුෂ්‍යාත්මය තුළ උපදින්නේ. ඒක මේ ඕකාර සත්‍යයන්ටම පොදුයි පින්වතුනි. තිරිසං අපායට, പ്രേත අසුර නරක කියන හතරටයි මනුෂ්‍ය ලෝකයටයි දිව්‍ය ලෝකයටයි පොදුයි. ඒ පොදු නිසා නේව සංඥා ඥා සංඥායතවල කුසල කර්මයේ තුලද නේව සංඥා ඥා සංඥායක විපාක කර්මයේ තුලද චෛතසික 30ක් උපදිනවා. එතකොට අර ආය නැතුණාම අර බ්‍රහ්මතල වල තියෙන ඒවා තුල චෛතසික 30ක් නැවත උපදිනවා. දැන් ඕකාර සත්වයන්ට නැතුව පින්වතුන් 11 ඉන්න අයට නැතුව අර භාවයන් තුළදී මුල හට ගන්න ස්කන්ධ තුල ආයතන තුල ජාති වල ඉපදීමේ තුල හට ගන්නකොට පින්වතුනි ඒකෙන් අනිත් පැත්තට අතීත කර්මෙන් තමයි ඒ සිය උදේසිත වෙන්නේ. එතකොට අතීත කර්මය තුල කුසල කර්මය තුල ආය හට ගන්න පින්වතුනි නේව සංඥා ඥා සංඥා ආයතවල කුසල කර්ම හේතු කරේ. කුසල. එතකොට නේව සංඥා ඥා සංඥාත විපාකයක් මේ. යම් කුසලයක් කරන විපාකයක්. එතකොට විපාක කර්මය ඵලය තුළද චෛතසික 30ක් උපදිනවා. එතකොට පින්වතුනි චෛතසික 30ක් ඉපදුනාම චිත්ත විචාර ප්‍රීති ඒකාග්‍රතාව කියලා දිනනවා. එතකොට ඒකෙන් චිත්ත විචාර ප්‍රීති විතරක් ඒකාග්‍ර ගහ නැති කරලා චිත්ත විචාර ප්‍රීති කියන එක ඒ තුනම නැතුව පින්වතුනි ඒකාග්‍රතාව වලට විතරක් ගත්තොත් එහෙම 10ක් තියෙනවා චෛතසික. චිත්ත විචාර ප්‍රීති ඒකාග්‍රතාව ගැන එනම් චිත්ත විචාර ප්‍රීති නැතුව ඒකාග්‍රතාව විතරක් අයින් කරලා ගත්තොත් පින්වතුනි එතන 10ක් තියෙනවා චෛතසිකයන්. එතකොට චෛතසිකයන් 10 තුල පින්වතුනි තියෙනවා සෝමන චෛතසික 19ක්. එතකොට 10 19යි 29යි ඊට පස්සේ ඇති වෙන පින්වතුනි තියෙනවා චෛතසික විඥාන. එතකොට ඒ විඥානය තුළ චෛතසිකයන් 30ක් පවතිනවා.
එතකොට නේව සංඥා ඥා සංඥා විපාක සිත්වල චෛතසිකයක් සමග උපදින චිත්තුප්පාදේ ස්කන්ධ වලට බෙදෙන විට කියන්නේ චිත්තුප්පාද කියන්නේ සිතේ හටගන්නා භාවයේ ස්කන්ධ වලට බෙදෙනවට උපදින වේදනා චෛතසික වේදනා ස්කන්ධ. එතකොට වේදනා චෛතසික වේදනා සංඥා චෛතසික සංඥා ස්කන්ධය. එතකොට පින්වත්නි මේ වේදනා චෛතසික වේදනා ස්කන්ධය සංඥා චෛතසික සංඥා ස්කන්ධය තුළ ඒ දෙක නැතුණම අර 28යි දෙකක් අඩුණාම එන වේදනා ස්කන්ධයයි මේ වේදනා චෛතසික වේදනා ස්කන්ධය එකයි සංඥා චෛතසික සංඥා ස්කන්ධය කියන්නේ එකයි දෙකයි එතන. ඒ දෙක අඩුණා පින්වතුන 28ක් වෙනවා. චෛතසික ඉතිරි. එහෙනම් ඒ 28 පින්වතුන් සංස්කාර ස්කන්ධයට යති වෙනවා. සංස්කාර කියන්නේ කර්මය. එහෙනම් කර්මයට චෛතසික 28ම හේතු වෙනවා. එතකොට විඥාන ස්කන්ධ සමග එකතු වීමෙන් ඒ සංස්කාර ස්කන්ධ කියන කර්මයේ තුලින් විඥාණය දෙන. අපි යම්කිසි අකුසල කර්මයක් කරොත් එම කුසල කර්මයක් කරොත් අර අපිට ඕකාර සත්‍යයන් ඇතුළ එහෙම නැත්නම් නේව සංඥා ඥා සංඥා අතර කුසල කර්මයක් කරොත් අපිට ඒ බ්‍රහ්මතල වල උපදින්න පුළුවන් විඥාණය හේතු වෙයි. කර්මෙනි සංස්කාර කියන්නේ කර්මය. එතකොට පින්වතුනි සංස්කාර තුල ස්කන්ධ පහළ වුණාම ස්කන්ධ තුලින් විඥාන ස්කන්ධය පහළ වෙනවා. එහෙනම් ඒකට කියන කන්ද නාමී පටිලාභ. මනුස්සෝ පටිලාභ නෙවෙයි එතන කියන කන්ද නාමී පටිලාභෝ කියලා. එතකොට පින්වතුනි මේ ආයතන වල බෙදෙනකොට නේව සංඥා ඥා සංඥා ආයතන වල බෙදෙනකොට මේ උපදින සෑම සත්‍යම් මන ආයතනයක හා ධම්ම ආයතන වශයෙන් පහළ වෙනවා. ඒ අරූප ලක්ෂණෝකලයේ බෙදෙනකොට මන ආයතන හා ධම්ම ආයතනය කියලා කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් ස්කන්ධ වල ඇති වෙන යම්කිසි සංස්කාර ධර්මයක් තියෙනවා නම් පින්වතුනි මේ සත්‍ය උපදිනවා. ස්කන්ධයක් තුල සංස්කාරයක් කියන්නේ කර්මයනේ. එතකොට කර්මපතයක් එතන කර්මෙනේ මේ පත්තේ කොට හේතු වෙන උපදින භවයක. එතකොට පින්වතුනි හේතුන් හෝ ඵලෙන් නොවේ නායක බල පටිච්ච සම්පදායනේ හේතුපත්‍ය භව කියලා නේද? හේතුඵල ධර්මයෙන් උපදිනවා කියලා. ඒක පුරුදු කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ප ဋ ාණ අභිධර්මයේ තුල ප ဋ ාණ දේශනාව තුළ මේ කර්මයෙන්මයි මිනිසා උපදින්නේ. සියලු මිනිසා විතර නෙමෙයි නේව සංඥා ඥා සංඥා අතර උපදින කුසල කර්මෙන් තියෙන අය අකුසල කර්මෙන් තියෙන අය සතර අපාපත්‍ය උපදී ලබන ඕකාර සත්‍යයන් විදිහට ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ දිවි ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ 16 15. එතකොට මේ 31 තලයේ උපදින සාම සත්‍යයම කර්මයෙන් තුලින්මයි උපදින්නේ. මේ කර්මයෙන් තුලින් උපදින සෑම සත්‍යයකින් උපදින්නේ මරණය හා උප්පත්ති හේතු කරගෙන. එතකොට මරණය හා උප්පත්ති සිදුවන්නේ ආකාරයි. කිච්චෝ මනුස්ස පටිලාභ. එලා මනුස්ස ආත්මය ලැබීම ඊටම දුර්ලභයි. ඇත්තම දුර්ලභයි. අපේ චුතිසිතයත් එක්ක අපි සංස්කාරයත් එක්ක අම්කිසි කර්මය පතයක් આવොත් එම අපි තිරසං ආත්මයෙන් ගියොත් මේ තිරසං ආත්මය කියන්නේ දැන් උපාදාන භව උපාදානයක් අම්සේ පටිච්චසමුප්පාදය අනුව උපාදානයක් ගත්තාම භවයක් නිර්මාණය වෙනවා. ඒකනේ තිරසං ආත්මවල එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ. දැන් මේ තිරසං ආත්මය කියන්නේ විසුතුරු ආත්මය. සුනකයන් බලල්ලුන් ලේන්නු මාළුන් ඒ ඔක්කොම සතුන් ඒ සියලු මේ විසුතුරු සත්ත්ව ලෝක මේ තියෙන අපිට මේ අපේ නිවෙස්වල හදන්නේ මේවා විසුතුරු සත්ත්ව ලෝක. එතකොට මේ විසුතුරු සත්ත්ව ලෝකයක අපි උපාදානයක් කරගත්තා අපේ මන්නේ චුතිසිත අපේ කර්මය කියව තියෙන මොකද සංස්කාරය තියෙන්නේ ඒ සත්වයා කෙරෙහි. එතකොට අපි සත්වයක ඉන්නේ අපේ සංස්කාරය එතන වැඩෙනවා කර්මය තියාව. එතකොට අපි එතන උපාදානයක් කරගන්නවා. උපාදානයක් කරගත්ත ගමන් මේ තිරසං විසුතුරු ලෝකයේ අපි නැවත මන්නේ කර්මපත හේතු කරන් තිරසං ආත්මවල උප්පත්ති ලබනවා. ඒකයි සංස්කාරය තුළ කියාව තුළ අපි සත්තු නිතරම අපේ සේවනයේ ළඟට ගන්නවා නම් සත්තු ඉන්න ඕනේ දුරින්. අනුකම්පා කරන්න නරකයි. මේ සත්ත්ව ලෝකය කියන්නේ අපායක් නේ. එතකොට තිරසං අපි තිරසං සත්ත්වෝ එක්ක අපි හැසිරෙනවා නම් අපි අපායත් එක්කනේ හැසිරෙන්නේ. තිරසං අපායක් නේ.
එතකොට අපායේ තමයි වනමූර්ගයන් නිසා ඒක තිරසං ආත්ම කියන අපි නිවසේ ඇතිනේ අය තිරසං විසුතුරු අපාය විදිහට සඳහන් වෙනවා. එතකොට පින්වතුනි මේ සංස්කාර පත්‍ය විඥානයේ ප්‍රතිපලයක් වෙන්නේ ඒකයි. ඒ සංස්කාර කියන්නේ කර්මය. ඒ කර්මය හට ගන්නා විඥානයේ ප්‍රතිපලය තමයි අපි ඕකේ තීරණය කරන්නේ තිරසං ආත්මයක උපදිනවාද, මනුෂ්‍ය ආත්මයක උපදිනවාද, දේව ආත්මයක උපදිනවාද නැත්නම් බ්‍රහ්මතලයේ උපදිනවාද කියන්නේ. එතකොට පින්වතුනි මෙතන තියෙනවා මහත් වූ බලයක් මහත් වූ චිත්ත උප්පාදේ. දැන් අපි මහත් වූ චිත්ත උප්පාදයක් දෙන්න බෑ යම්කිසි භවයක උප්පත්ති ලබන්නේ. සිත ඒ තරම් දැඩි වෙන්න ඕන. අපි දැන් දෙවියෙක් කියලා උප්පත්ති වෙනවා දේවනාස්තුති භාවනාව අපි කරනවා නම් දෙවියන් සිහිපත් කළා දෙවියන් පිළිබඳ අපි කියනවා දෙවියන් අතර උප්පත්ති ලබන්න පුළුවන්. චිත්ත මහප්පල. මේ චිත්ත මහත් වූ කුසල බලයක් ඇත ඇතිනවා. එතකොට තිරසන්නක ඉන්නවා නම් අපි තිරසන් ආත්ම උපදිනවා. හැබැයි මනුස්සයෙක් ඉන්නවා නම් අපි මනුස්ස ආත්ම උපදින්න ලබනවා. හැබැයි මොකද එතන තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පදායන් මෙතන මනුස්සයෙක් කෙනෙක් උපදිනවා නම්. එතකොට කල්යාණ මිත්‍රයෙක් හිටියොත් අපිට මනුස්සයෙක් වෙන්න පුළුවන්. අසම්පූර්ණයෙක් හිටියොත් අපි තිරසනින් වෙන්න පුළුවන්. එතකොට දැන් අපි තියනවා මිනිසුන් කියන සමාන මුන්න තිරසන් වගේ හැසිරෙනවා කියලා කියන්නේ. එයාට ඒ තිරසනාට සමාන කරනවා. කියාව කර්මය සංස්කාර. ඒ නිසා පින්වතුනි මේ සංඛාර පත්‍ය විඥාන තුළ මහා ප්‍රතිපලයට හේතු වෙන්නේ ඒ නිසායි. එතකොට මහත් වූ කුසල බලයක් මහත් වූ චිත්ත උපාදින තුළ තමයි මේ මනුස්ස ආත්මය දුර්ලභයි කියලා කියන්නේ. එහෙනම් අපි මනුස්සයෙක් වෙනා නම් අපේ කුසලය මහත් වෙන්න ඕනේ. කුසල් අපේ සිතත් ඒ අධි සිතක් වෙන්න ඕනේ. එතකොට පින්වතුනි මනෝ විපාක විඥානය ඒකට අටක් තියෙනවා කුසල විපාක විඥානය සංකීර්ණ චිත්තුප්පාද කියලා. දැන් මනුස්සයෙක් කියලා ඉපදෙනවට පින්වතුනි මනුස්සය නව දෙනෙක් ඉන්නවා මනුස්ස ජීවිතේ. උප්පත්තිය ලබන ආකාරය. නව වැදෑරුම් මනුස්ස උප්පත්ති කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේකේ ප ဋ ාහන ධර්ම දේශනාව තියෙනවා මනෝ විපාක විඥානයේ 8ක් තියෙනවා. එතකොට පින්වතුනි තියෙනවා තව එකක් තියෙනවා සංකීර්ණ චිත්තුප්පාදි විපාකය. ඒකත් එක්ක 9ක් තියෙනවා. එතකොට මේ 9 ගත්තාම පින්වතුනි මනුස්සයෙක් කියලා උපදිනවා නම් මිනිසෙක් කියලා දුර්ලභතාවයේ උපදිනවා නම් සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත සසංකාරක අසංකාරක එකක් තියෙනවා සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත සසංකාරික සිතයි අසංකාරික සිතයි. ඊට පස්සේ තියෙනවා සෝමනස්ස සාගත විප්පයමුක්ත අසංකාරික සිතයි සසංකාරික සිතයි. ඊට පස්සේ තියෙනවා සෝමනස්ස සාගත උපේක්ඛා සෝමනස්ස සාගත ඥාන විප්පයුක්ත සසංකාරික සිතයි අසංකාරික සිතයි. එතකොට ඊළඟට තියෙනවා පින්වතුනේ උපේක්ෂා සාගත ඥාන සම්පයුක්ත අසංකාර සිතයි සසංකාර සිතයි. එනවා උපේක්ඛා සාගත ඥාන සම්පයුක්ත විප්පයුක්ත අසංකාරික සිතයි සසංකාරික සිතයි. දැන් පැහැදිලිද? සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත සසංකාරික සිතයි අසංකාරික සිතයි. ඊට සෝමනස්ස සාගත ඥාන විප්පයුක්ත සසංකාරික සිතයි අසංකාරික සිතයි. එතන හතරයි. එනම් සෝමනස්ස සාගත උපේක්ඛා සාගත ඥාන සම්පයුක්ත සසංකාරික සිතයි අසංකාරික සිතයි. එතන දෙකයි උපේක්ඛා සාගත ඥාන විප්පමුක්ත සසංකාරික සිතයි අසංකාරික. එතකොට 8යි. එතකොට ඒ 8න් තියෙන පින්වතුනි කුසල විපාකල සංකීර්ණ සිතක් තියෙනවා. විප්පු සෝමනස්ස සාගත සංකීර්ණ විප්පමුක්තයි. කුසලයක් තියෙනවා. එතකොට පින්වතුනි ඒකත් එක්ක 9යි. මේ 9 ඇතුළුන් මේ හේතුවක් තියෙනවා. දැන් අපි 9 ඇතුළුන් ආකාරයට මනුස්සාත්ම ලැබෙන්නට ප්‍රතිසන්දි ආකාරයේ මිනිස්සු විදියට. ආත්ම 9ක් තිබෙනවා. ඒ ආත්ම 9 තමයි පින්වතුනි කොටස් තුනකට බෙදෙන්නේ. දැන් ඒ 9 වැදාරුන් මිනිස් බව ආත්ම ඒකනු කොටස් තුනකට බෙදෙනවා. මේ අභිධර්මයේ බෙදන්න නැතිනේ ප ဋ ාහන ධර්මයේ මේ අභිධර්මයේ තියෙන බෙදී යන්නේ සම්පත මේකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ නව වැදාරුන් මිනිස් ආත්ම කොටස් තුනකට බෙදෙනවා. එහෙනම් බෙදන්නේ මොකද? ආයතුක මිනිසුන් දේහතුක මිනිසුන් තිහේතුක මිනිසුන්. ආයතුක දේහතුක තිහේතුක. එහෙනම් උපේක්ෂා සහගත සංකීර්ණ සිතින් උපද ලබන මිනිසුන් ආයතුක මිනිසුන් වේ.
දැන් අපි ඉන්නේ කොතෙන්ද කියන එක මේ තුලින් දැනගන්නට පුළුවන්. උපේක්ෂා සහගත සංකීර්ණ සිතින් උපදින්නේ අහතික මිනිසුන්. ඒ අහතික මිනිසුන් කියන්නේ අඩුපාඩු තියෙන මිනිස්සු. මොනවද අඩුපාඩු කියන්නේ? සමානට ඇස, කන, නාසය අපේ තියෙන ආයතන අඩු වෙන්න පුළුවන්. එතකොට මේ ශාරීරියේ පංචස්කන්ධයේ තියෙන අවයව අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මන්ද මානසික අඩු වෙන්න පුළුවන්. භාවයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෝමා තත්ත්වයට උප්පත්තිය ලැබෙන්න පුළුවන්. ඒ විඥාණය නැති වෙන්න පුළුවන්. ආන්ගේ අය තමයි උපේක්ෂා සාගත සංකීර්ණ සිතින් උපත ලැබෙන අහේතුක මිනිස්සු. එතකොට පින්වතුනි සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත සිත් එකක් තියෙනවා. උපේක්ඛා සාගත ඥාන සම්පයුක්ත සිත් එකක් තියෙනවා. උපේක්ඛා සාගත ඥාන විප්‍රයුක්ත සිත් එකක් තියෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්පයුක්තයි විප්‍රයුක්ත උපේක්ෂා සාගත ඥාන සම්පයුක්තයි විප්‍රයුක්ත එතන සිත් එකක් තියෙනවා. ආන්ගේ අයට කියන දෙහේතුක මිනිසුන් කියලා. ඒතකොට දෙහේතුක මිනිසුන් තමයි මේ අපි ආයේ තියෙනවා. ඔබ අප සියලු දෙනාම දෙහේතුක මිනිසුන් බවට පත් වෙනවා. එතකොට පින්වතුනි ඊළඟට තියෙනවා සෝමනස්ස සාගත සම්පයුක්ත දෙකෙන් උපේක්ෂා සාගත ඥාන සම්පයුක්ත දෙකයි උපදින මිනිසුන්ට තියෙන දෙහේතුක මිනිසුන් කියලා. සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත දෙකින්ද උපේක්ෂා සාගත ඥාන සම්පයුක්ත දෙකින්ද කියන දෙහේතුක මිනිසුන් කියනවා. එහෙනම් මේ දෙහේතුක මිනිසුන් කියන්නේ පින්වතුනි අනාගාමී නම් සතර මාර්ගඵලලා. සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත්. එහෙම නැත්නම් බුදුපසේ බුදුමහරහත්. ඒ කියන්නේ ඒ අය තමයි තේතුකයි කියන්නේ. ඒ මාර්ගඵල ලබන අයට තමයි තේතුක කියන්නේ. ඒ තේතුක කියන අය තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ වසර 20ක් යනකම් හිටියේ. එතන අවසාන මොහොතේ අපේ ලංකාවේ නම් මලියදේව මහරහතන් වහන්සේ අවසාන භාගයේ තේතුක බවට කියන්නේ ගහක් වෙන්න ඉස්සෙල්ලා ඒ මාර්ගඵල ලැබිට. එතකොට මේ මෑත භාගයේ නම් බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ආමතු තමයි අපිට දැනගන්න තියෙන්නේ. හැබැයි ඒ අතරදී අපි මොකද වනගත වෙලා ඉන්න ආරණ්‍ය වල හාමුදුරු මාර්ගඵල වලට එන්න පුළුවන්. අමරගත වෙලා දාන්‍ය මාර්ගය තුල ඒ හාමුදුරු ඉන්න පුළුවන්. ඒක ඒ වුණාට අපිට කියන්න බෑ.